අයිබෝන් ළමයි හැමෝටම මං කලින් වීඩියෝ එකෙන් කියා දුන්නා ඔයාලට අපේ වෙබ්සයිට් එකත් එක්ක රෙජිස්ටර් වෙන්නේ කොහොමද සහ වෙබ්සයිට් එකට ලොග් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියා දෙන්න යන්නේ වෙබ්සයිට් එකත් එක්ක ලොග් වෙලා කොහොමද වීඩියෝස් බලන්න කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ වෙබ්සයිට් එකට යන එක. වෙබ්සයිට් එකට යන්න ඔයාලට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ මම ඔයාලට දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔතන සර්ච් බාර් එකේ onlinecommerce.lk කියලා පොඩ්ඩක් ටයිප් කරලා සර්ච් පාරක් දාන්න. හරිද? සර්ච් කරාට පස්සේ ඔන්න ඔය විදියට ඔයාව එක්කන් එනවා අපේ සයිට් එකට. හරිද? ඔයා මේ වෙද්දිත් ළමයි සයිට් එකට ලොග් වෙලා තියෙනවා නම් ඔන්න ඔය විදියට තමයි පෙන්වන්නේ. හරිද? හැබැයි ඔයා සයිට් එකට ලොග් වෙලා නැත්නම් ඔයාව පෙන්වන්නේ මෙන්න මේ විදියට සයිට් එක ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදියට ඔයා දැන්ටමත් ලොග් වෙලා නැත්නම්. හරිද? ලොග් වෙලා නැත්නම් ඔයාට අංක එකට කරන්න තියෙන්නේ අපේ සයිට් එකට ලොගින් වෙන එක. හරි. ලොගින් කියන එක උඩ ක්ලික් කරා. ක්ලික් කරලා ළමයි ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු ෆෝන් නම්බර් එකයි ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එකයි හරියට ඇතුළත් කරලා සයින් ඉන් වෙන්න. හරි. සයින් ඉන් වුණාට පස්සේ ඔන්න ඔය විදියට ඔයාව එක්කන් එනවා ඩෑෂ්බෝඩ් එකට. හරිද? බැරි වෙලාවත් හිතන්නකො ඩෑෂ්බෝඩ් එක මේ විදිහට පෙන්වුවේ නෑ කියලා. මෙන්න මෙතන තියෙනවානේ ප්‍රොෆයිල් අයිකන් එක. අන්නේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඔයාට කරන්න තියෙන්නේ ඩෑෂ්බෝඩ් කියන එක උඩ ක්ලික් කරන්න. හරි. දැන් ඔන්න ඔයාව ඩෑෂ්බෝඩ් එකට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් ඔයාට පුළුවන් ක්ලාසස් බලන්න. හරි. දැන් මම කියන්නම් කොහොමද වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ ක්ලාසස් බලන්න කියලා. හිතන්න ඔයා grade 10 ස්ටුඩන්ට් කෙනෙක්, එහෙමත් නැත්නම් grade 11 ස්ටුඩන්ට් කෙනෙක්, එහෙමත් නැත්නම් A level ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හරිද? ඒතර ඔයාලා අපේ ක්ලාස් එකත් එක්ක රෙජිස්ටර් වෙලා මේ වෙද්දි මගෙන් වීඩියෝ බලන්න ඇක්සස් ඉල්ලගෙන තියෙන්නේ. හරිද? කියන්නේ මම ඔයාලට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාලට වීඩියෝ බලන්න පුළුවන්. දැන් ඔයාලට වෙබ්සයිට් එකේ ඇක්සස් දීලා තියෙන්නේ කියලා මම ඔයාලට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කියන්නේ ඇක්සස් ඔයාලට හම්බෙලා තියෙන්නේ. හරිද? අන්න ඒ විදිහට ඇක්සස් හම්බුනාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙතන තියෙනවා මේ ක්ලාසස් කියලා තැන. හරිද? අන්නේ ක්ලාසස් කියන තැනට එන්න ඕනේ. ක්ලාසස් කියන තැනට ආවට පස්සේ ඔයාට බලන්න පුළුවන් ක්ලාසස් ඔක්කොම මෙන්න මෙතන පෙන්නනවා. පැහැදිලිද? දැන් මෙතන මගේ account එකේ හින්දා මේ මට ඔක්කොම ක්ලාසස් ටික පෙන්නනවා. හැබැයි ඔයා grade 11 ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට grade 11 කියන එක විතරයි පෙන්වන්නේ. හරිද? ඔයා ඊට පස්සේ 2026 A level ලියන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ 2027 A level ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට 2027 A level තියරි කියලා. 2028 A level ලියන ළමයෙක් නම් ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. තේරුණාද? grade 10 ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට grade 10 කියලා පෙන්නයි. හරිද? ඔය විදිහට. තේරුණාද? එතකොට ඔයාට අදාළ ක්ලාස් එක බලන්න මෙන්න මේ විදිහට වැටිලා ඇති. හරිද? එහෙම වැටිලා නැහැ කියලා කියන්නේ ඔයාට ඇක්සස් හම්බෙලා නැහැ. අනිවාර්යෙන් ඇක්සස් ඉල්ල ගන්න ඕනේ මෙතෙන්ට. මෙතන ක්ලාසස් කියන තැනට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාට බලන්න පුළුවන් ක්ලාසස් ටික ඔක්කොම මෙතන පෙන්නනවා. හරිද? දැන් අපි හිතමු ඔයා grade 11 ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හරිද? ඔයා grade 11 ස්ටුඩන්ට් කෙනෙක්. හරිද? grade 11 ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ ක්ලාසස් බලන්න මෙන්න මෙතන තියෙනවනේ view කියලා තැන. අන්න එතන ක්ලික් කරන එක. හරිද? එතන ක්ලික් කරාට පස්සේ ළමයි ඔයාලට පෙන්නනවා දැන්ට ඔයාලට බලන්න ඇක්සස් හම්බෙලා තියෙන ඔක්කොම වීඩියෝස් ටික දැන් බලන්න. මෙතන ජූන් වලටයි ජුලයි වලටයි ඔයාලට ඇක්සස් හම්බෙලා තියෙනවා. එතකොට මෙන්න මේවා ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝස් බලන්න මේ. දැන්ට කරලා තියෙන ඔක්කොම පාඩම් වල වීඩියෝස් බලන්න පුළුවන්. පැහැදිලිද? මේවට ගිහින් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාව එක්කන් යනවා කෙලින්ම YouTube එකට. ඔයාලට පුළුවන් මේ හරහා වීඩියෝස් බලන්න. තේරුණාද? හරි. දැන් හිතන්නකො මං උදාහරණයක් පෙන්නුවේ grade 11 ස්ටුඩන්ට් කෙනෙක් කියලානේ. දැන් හිතන්න අපි තව එකක් ගමු. ක්ලාසස් වලට ආවට පස්සේ හිතන්න ඔයා 2026 A level කරන ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හරිද? එහෙනම් මෙතෙන්ට ඇවිල්ලා view කරන්න තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාට ඔක්කොම වීඩියෝස් ටික පෙන්නනවා. මේ වෙනකන් ඔයාලට ඇක්සස් හම්බෙලා තියෙනවා. දැන් බලන්න මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයාලට පෙන්නනවා. ඇක්සස් හම්බෙලා තියෙනවා. හරිද? ඒ විදිහට ක්ලික් කරන්න තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වීඩියෝස් මෙහෙම ප්ලේ කරන්න විතරයි තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඔයාව කෙලින්ම රෙකෝඩින් එකට එක්කන් යනවා. ඊළඟට රෙකෝඩින් බලන්න විතරයි තියෙන්නේ. ඒතර ඔන්න ඔය විදිහට මූල තත්ත්ව ප්‍රකාශනයේ තියෙන 1600 මේ දෙක අතර අපේ වෙබ්සයිට් එක හරහා ක්ලාසස් බලන්නේ. හරිම ලේසි. හරිද? ඉස්සල්ලාම ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඔයා යන්න ඕනේ ඩෑෂ්බෝඩ් කියන තැනට. හරිද? ලොග් වුණාට පස්සේ ඔන්න ඔහම ඩෑෂ්බෝඩ් කියන තැනට යන්න.
මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් කියන එක ආවේ නැත්නම් මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරා. එතන තියෙනවා ඩෑෂ්බෝඩ් කියන එක. අන්න එතෙන්ට යන්න ගිහිල්ලා ක්ලාසස් වලට යන්න. ක්ලාසස් කියන තැනට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම ක්ලාසස් ටික මෙතන පෙන්නනවා. view කියන තැනින් ගිහිල්ලා ඔයාලට කැමති ක්ලාසස් එකක් ක්ලාසස් බලන්න පුළුවන්. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තමයි අපේ වෙබ්සයිට් එකේ ක්ලාස් බලන්න තියෙන්නේ. හරිම ලේසි, හරිම පහසුයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපේ ක්ලාසස් බයි කරන්නේ කොහොමද වෙබ්සයිට් එක හරහා. අන්න ඒක බලමු ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් කට්ටියටම ජය වේවා.